හොඳයි මේ වීඩියෝ වලත් එක්ක කතා කරන්න යන්නේ අපේ අතේ තියෙන පොඩි ගාණකින් රුපියල් 500න් 1000න් වුණත් කොහොමද බිට්කොයින් බයි කරන්න කියලා තමයි මේ වීඩියෝ වලත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් අපි දන්නවා මේ දවස්වල බිට්කොයින් එකේ ප්‍රයිස් එක අඩු වෙලා තිනවා. දැන් 59000ට විතර වැටුණා. දැන් ඒක ආයි චුට්ටක් අප් වෙලා තිනවා. ඉතින් තවත් අඩු වෙන්න පුළුවන්. හරිද? රුපියල් නෙමෙයි ඩොලර් 30000ට උනත් 30000න් අඩුවට උනත් ඇත්තටම බිට්කොයින් වැටෙන්න පුළුවන්. නමුත් අපිට බිට්කොයින් ප්‍රයිස් එක අඩු වෙනවා කියලා කියන්නේ අපිට බිට්කොයින් වැඩිපුර බයි කරගන්න පුළුවන්. ඒක තමයි මේ තියෙන හොඳම chance එක. ඒක නිසා පුළුවන් තරම් ප්‍රමාණයක් ඔයාලට බිට්කොයින් වැඩිපුර බයි කරගන්න පුළුවන් නම් මේ දවස්වල හොඳයි. ඇත්තටම මේක වඩාත්ම හොඳ වෙන්නේ SIP කියන අපි ෆයිනෑන්ස් වල කියන්නේ සිස්ටමැටික් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් විදියට ඔයා අරන් යනවා නම් මේ දවස්වල ඇත්තටම බිට්කොයින් බයි කරන්න ගොඩක් හොඳයි. ඒ කියන්නේ අපි සිස්ටමැටික් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් කියලා කියන්නේ ඔයා මාසෙට ඔයාට හම් වෙන පඩියෙන් රුපියල් 5000 6000 වෙනත රුපියල් 1000ක් වගේ චූටි ගණන් දාලා ඒක සිස්ටම් එකක් විදියට කන්ටිනියස්ලි ඔයා කරගෙන යනවා නම් මේ කාලේ ඔයාට හොඳටම හොඳයි බිට්කොයින් බයි කරන්න. ඉතින් ඒක නිසා මේ වීඩියෝෙන් අපි බලමු කොහොමද බිට්කොයින් බයි කරන්න කියලා. ඉතින් මේ විදිහට බිට්කොයින් බයි කරගන්න නම් ඔයාට මුලින්ම තියෙන්න ඕනේ Binance account එකක්. ඉතින් අපි බලමු මුලින්ම කොහොමද Binance account එකක් හදාගන්නේ කියලා. right. මේකද ඔයා මුලින්ම කරන්න ඕනේ මම පල්ලෙහෙන් ඔයාලට link එකක් දාලා තියන්නම්. මේ link එක click කරලා ඔයා මුලින් මේ website එකට එන්න. website එකට එලා ඔයාට දෙනවා මෙතන ඔයාගේ email එක දාන්න. මෙතනින් ඔයාගේ email එක type කරන්න. ඊට පස්සේ මෙතන continue කියනකොට click එකක් දෙන්න. right. ඊට පස්සේ ඔයාට ඒ දුන්න email එකට ඒ verification code එක මෙන්න මේ විදිය. මේ verification code එක අරන් ඇවිල්ලා ඔයා මෙන්න මෙතනින් paste කරන්න ඕන. right. ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට කැමති password එකක් මේකට දෙන්න. මේකට ඉලක්කම් වාගේ අකුරු තියෙන ඊට පස්සේ characters තියෙන හොඳ strong password එකක් ඔයා මෙතනට දෙන්න. දීලා මෙතන continue කියනකොට click එකක් දෙන්න. right. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පෙන්නයි welcome abroad කියලා මෙන්න මේ විදිහට දෙයි. මෙතන next කියනකොට click එකක් දෙන්න. right. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ Binance එකේ dashboard එකට යනවා. හරිද? right. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ verification එක කරගන්න. KYC verification එක. KYC එක verify කරගන්න අපිට ලේසි ක්‍රමය තමයි මේ Binance app එක අපේ phone එකට දාගන්න. හරිද? ඒකින්ද අපි මුලින්ම දැන් Binance app එක දාගමු. ඔයාලට website එකෙම වුණත් කරන්න පුළුවන්. නමුත් මේක ලේසි. ඔයාලට ඉස්සරහට පාවිච්චි කරන්න ලේසි ඉඳලා Binance app එක අපි දාගමු. හරිද? right. Binance app එක දාගත්තට පස්සේ මුලින්ම යන්න ඕනේ ඔයාගේ Play Store එකට App Store එකට ගිහිල්ලා මෙන්න මේ Binance කියලා search කරන්න. ඊට පස්සේ මෙන්න මේ app එක ඔයාලට පෙන්නයි. මේක ඔයා මෙතනින් install කරගන්න ඕන. හරිද? install කරගෙන open කරගන්න. open කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට පෙන්නයි ඔයාගේ email එක සහ password එක දෙන්න කියලා. එතකොට ඔයා අර කලින් දුන්න email එකයි password එකයි දීලා ඔයාලට ලේසියෙන්ම මේ Binance app එකට log වෙන්න පුළුවන්. ඔයාලට මෙන්න මේ විදියට ඔයාගේ account එක verify now කියලා පෙන්නයි. හරිද? right. ඊට පස්සේ ඔයා මෙන්න verify now කියනකොට click එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට පෙන්නයි වගේ country එක select කරනවා. ඔයා මෙතන ශ්‍රී ලංකා කියන එක select කරන්න. ඊට පස්සේ මෙතනදී ඔයාලට ඔයාගේ ID එක හරි passport එක හරි use කරලා තමයි මේකේ KYC verification එක කරගන්න තියෙන්නේ. හරිද? මේකේ ඔයාලට driving license එකකුත් මේක කරගන්න පුළුවන්. මේ option එක දැන මම මේ record කරද්දි පෙන්නවුවේ නැහැ. හරිද? මේ ඔයාලට ඔයාගේ driving license එක දීලත් මේක කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ID card එක ඔයාගේ සිංහල වුණත් ඒකත් ප්‍රශ්නයක් නැහැ. ඉංග්‍රීසි සිංහල ඕන එකට මේ Binance account එක හදාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? right. ඊට පස්සේ මෙතන ID card එක හරි ඔයාගේ passport එක හරි select කරලා මෙතන continue කියනකොට click එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා අපේ documents add කරන්න. එතකොට මෙතනදී ඔයාලට පුළුවන් ඔයාගේ ID එකේ ඉස්සලාම් ඉල්ලනවා. ID එකේ ඉස්සරහා පැත්තේ ෆොටෝ එකක් පෙන්න ඉල්ලනවා. ඊට පස්සේ ID එකේ පිටිපස්සේ පැත්තේ ෆොටෝ එකක් ඉල්ලනවා. ඒ දෙකම දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ පෙන්නන් මේ එතනින් ෆොටෝ එක දාන්න පුළුවන් නැත්නම් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඔයාලට කැමති විදිහකට ඒක කරන්න හොඳ පැහැදිලි විදිහට lights එහෙම වැඩි දිලිසෙන්නේ නැති විදිහට අර මොකද්ද පිළිවෙලට ඔයා මේක අප්ලෝඩ් කරන්න. එතකොට ඔයාලට ඉක්මනින්ම මේකේ KYC එක verify වෙනවා. හරිද? right. ඊට පස්සේ මෙන්න මේ විදිහට liveness check එකක් කරන්න එනවා. මේකෙදි ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ selfie cam එක on වෙනවා. ඊට පස්සේ මේකෙදි අපේ මූණ පෙන්වන්න තියෙන්නේ. මූණ පෙන්නලා ඔළුව කරකන්න කියනවා, ඇස් පිල්ලම් ගහන්න කියනවා, කට අරින්න කියනවා. මේ මෙන්න මේ වගේ පොඩි ටාස්ක් ටිකක් තියෙනවා. ඒ ටික කම්ප්ලීට් කරාට පස්සේ ඔයාලට මේ liveness check එකත් කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට මේ ටික ඔක්කොම කම්ප්ලීට් වුණාට පස්සේ ඔයාලට ඔයාගේ Binance account එක verify වෙනවා. ඔයාගේ documents හොඳට clear එකට photos clear එකට තියෙනවා නම් විනාඩි 10ක් යනත් කලින් ඉක්මනටම මේක verify වෙනවා. සමහරක් වෙලාවට ටික වෙලාවක් පැය භාගයක් විනාඩි 45ක් විතර යන්න පුළුවන් ඔයාගේ documents clear නැත්තම්. හරිද?
right ඔන්න ඔය විදිහට කරගන්න තියෙන්නේ. ඔයාගේ හදිසි හරි මේක ෆේල් වුණොත් ඔයා ආයෙත් සැරයක් try කරන්න. එතකොට ඔයාට මේකේ ලේසියෙන්ම Binance account එක create කරගන්න පුළුවන්. right right ඒ විදිහට KYC එක verify වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ උඩ තියෙන ඉරි කෑල්ල තුන උඩ ක්ලික් එකක් දෙන්න. ඒ විදිහට ක්ලික් එකක් දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට verified කියලා වැටලා තියෙනවා. මෙන්න මේ විදිහට verified කියලා වැටෙනවා. ඔයාගේ account එක දැන් verify වෙලා තියෙන්නේ. right දැන් ඔයාලට පුළුවන් ඔයාගේ Binance account එකට USDT ටිකක් දාලා ඒකෙන් ඔයාලට කැම රුපියල් 100ක 200කට ඔයාලට ඕන අවශ්‍ය ප්‍රමාණයක Bitcoin buy කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? right එතකොට මම මේකෙදි මුලින්ම කරන්නේ මෙතනින් මේ විදිහට back මුලා ඊට පස්සේ මෙන්න මේ ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් ඊළඟට ඇත්තටම අපිට තියෙන ප්‍රශ්න තමයි USDT කොහොමද buy කරගන්නේ කියන එක. එතකොට මේක ඔයාලට පුළුවන් මේ Binance එකේම option එකක් අපිට තියෙනවා P2P කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ dashboard එකේ P2P කියලා මෙන්න මෙතනින් පෙන්නනවා. එහෙම නැත්නම් මෙතන ඉරි කෑල්ල තුන උඩ ක්ලික් එකක් දීලා මෙන්න මෙතන more service කියන එකට ගියාට පස්සේ මෙන්න මෙතන ඔයාලට P2P කියලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් P2P එක ඇතුළට යන්න Binance එකේ. හරිද? ඒ විදිහට ගියාට පස්සේ එක එක sellers ලා එයාලගේ price දාලා තිනවා එයා USDT sell කරන price එක. හරිද? එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙන්න මෙතන 319ට තියෙනවා 313ට තියෙනවා 314ට මෙන්න මේ එක seller කෙනෙක් අල්ලගෙන ඔයාලට පුළුවන් ලේසියෙන්ම P2P මේ ඔස්සේ ඔයාලට USDT buy කරගන්න පුළුවන්. හරිද? හැබැයි මේකේ පොඩි දේවල් ටිකක් තියෙනවා. මේක කෙනෙක්ට සංකීර්ණ නම්. හරිද? USDT මේ P2P හරහා USDT කොහොමද ගන්න කියලා YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා. ඔයාලට ඒ විදිහට බලලා ඒක කරගන්න පුළුවන්. මමත් ඉස්සරහට වීඩියෝයක් දාන්නම් guys. මට තාම බැරි වුණා වීඩියෝ එකක් හදන්න. මම ඉස්සරහට දාන්නම් කොහොමද P2P එක හරහා මේ USDT buy කරගන්න කියලා. එහෙම ඔයාලට මේක සංකීර්ණයි නම් මේක ගන්න එක හරි කරදරයක් වගේ නම් ඔයාලට පුළුවන් මම මගේ account phone number එක ඔයාලට දාලා තියන්නම් පල්ලෙහා description එකේ. ඒ phone number එකට මට message එකක් දාන්න. එතකොට මම ඔයාලට මට සල්ලි දාපුවාම ඒක අවශ්‍ය ප්‍රමාණයට මට ඔයාලට USDT එවන්න පුළුවන්. හරිද? ඒක මම කියන්නේ ඔයාලට ඒ විදිය P2P ගන්න කියන අමාරු කෙනෙක්ට. හරිද? එහෙම නැත්නම් ඔයාලා P2P කරා ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේක ගන්න. හරිද? right. එතකොට දැන් අපි බලමු එතකොට කොහොමද මේකෙන් USDT දීලා අපේ BTC buy කරන්නේ කොහොමද කියලා. මේක හරිම lazy. මේකද ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඔයා පල්ලෙහා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා trade කියලා option එක. හරිද? දැන් මුලින්ම දැන් USDT දැම්මට පස්සේ මෙන්න මේ asset කියලා තියෙන guys මෙන්න මෙතන මේ asset වලට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා කොච්චර USDT ප්‍රමාණයක් ඔයා ගාව තියෙනවද කියලා. දැන් මගේ 8ක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මේ ඩොලර් 8න් අපි කොහොමද බලමු USDT buy කරන්න කියලා. right මේක දෙව මුලින්ම කරන්න ඕනේ. මෙන්න මෙතන පල්ලෙහා ඔයාලට බලා ගන්න පුළුවන් trade කියලා option එකක් තියෙනවා. මෙන්න මේක උඩ ඔයා ක්ලික් එකක් දෙන්න. මේ විදිහට ක්ලික් එකක් දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් option 4ක් උඩ තියෙනවා. මෙන්න මේ විදිහට convert කියලා option එකක් තියෙනවා. ඊට පස්සේ spot කියලා option එකක් තියෙනවා. ඊට පස්සේ P2P alpha කියලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? මෙන්න මෙතන මේ තියෙන මේ convert කියන option එකනොත් ඔයාලට ඇත්තටම මේ ඔයාගේ තියෙන USDT BTC කරගන්න පුළුවන් ලේසියෙන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඒක කරන්නේ කොහොමද කියලා බලමු. එතකොට මෙතනදී මුලින්ම මම මෙතනම උඩට USDT select කරගන්නවා. පල්ලෙහාට මම දාගන්නවා මෙන්න මේ BTC. මෙතන search කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට බලා ගන්න පල්ලෙහා මෙන්න මේ විදිහට BTC කියලා දෙන්නවා. මෙන්න මේ BTC කියන එක ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන මම ඩොලර් 8 කියන එක දාලා මෙතන preview කියනකොට ක්ලික් එකක් දෙනවා. right. ඒ විදිහට ක්ලික් එකක් දුන්න හැටි ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මෙතන confirm කරන්න එනවා. මෙන්න මේ විදිහට confirm එකක් දුන්න හැටි ඔයාගේ USDT ටික ඔයාලට බලන්න ලේසියෙන්ම ඉක්මනට BTC වුණා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහටම ඔයාලට ඕනම වෙලාවක මෙන්න මේ BTC ටික USDT කරගන්නත් පුළුවන්. එතකොට ඔයාලට ගන්න තියෙන්නේ උඩට මෙන්න මේ විදිහට BTC select කරගන්න. පල්ලෙහාට USDT select කරලා මෙතන max කියන එක දීලා මෙතන කියන්නේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණය right මෙතන ඔයාලට අවශ්‍ය ප්‍රමාණය BTC ප්‍රමාණය දාන්න ඔයාලට බලන්න 0.03 වගේ ප්‍රමාණයක් තමයි BTC buy වෙන්නේ ඩොලර් 8ට. ඊට පස්සේ මම මෙතන preview කියනකොට ක්ලික් එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් confirm කරන්න. එතකොට ආයෙත් ඔයාගේ අර BTC ටික USDT වෙනවා. හරිද? right. ඊට පස්සේ අපි බලමු convert නැතුව මෙන්න මේ spot කියන spot එකට ගිහිල්ලත් ඔයාලට මේ දෙයම කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ spot කියනකොට ක්ලික් එකක් දෙනවා. ඊට පස්සේ මම මෙතන මුලින්ම තෝරගන්නවා BTC USDT කියන coin pair එක. හරිද? මෙන්න මෙතන ඔයාගේ වෙන එකක් select කරලා තිබ්බොත් ඔයා මෙතන BTC කියලා search කරන්න guys. මෙන්න තියෙන්නේ BTC USDT කියලා මෙන්න මේක උඩ ක්ලික් එකක් දෙන්න. right. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් buy කියලා තියෙනවා.
මේකේ තියලා දැන් අපිට USDT buy කරගන්න ඕනේ. එතකොට ඉන්නවා මෙතන buy කියන option එකේ තියලා ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් market කියලා තියෙනවා. මෙතන ඔයාගේ සමහරක් වෙලාවට මෙන්න මේ limit stop limit වෙట్లా තියෙයි. ඔයා මේක market කියනකොට click එකක් දෙන්න. මොකද දැන් තියෙන market price එකෙන් තමයි අපි මේ BTC buy කරන්නේ. ඊට පස්සේ අපේ තියෙන USDT balance එක දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන USD 8.5ක් තියෙනවා කියලා මගේ balance එක පෙන්නනවා. මම මෙතනින් සම්පූර්ණයෙන්ම මෙතන අපිට ඕන type කරන්නත් පුළුවන්. නැත්නම් මෙන්න මෙතනින් සම්පූර්ණ මේක ඇද්දාට පස්සේ අපිට පුළුවන් මේ විදිහට අපේ USDT ප්‍රමාණය select කරන්න. ඊට පස්සේ මම මෙතන buy BTC කියනකොට click එකක් දෙනවා. ඒ විදිහට දුන්න හැටිම ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මගේ USDT 0.6ක් විතර තමයි ඉතිරි වෙලා තියෙන්නේ. දැන් මෙතන මේ sell කියනකොට click එකක් දුන්නොත් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මගේ BTC මෙන්න විදිහට 0.0329ක් වගේ buy වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ මොකද order එක හරි දැන් BTC buy වෙලා තියෙන්නේ. හරිද? ඒ විදිහම ඔයාලට මෙතනින් මෙන්න මේ ටික ඔක්කොම select කරලා ඔයාලට මෙතනින් sell BTC දුන්න හැටිය අර BTC ටික USDT වෙනවා. right. ඉතින් අපි දැන් මේ විදිහට asset වලට ගිහිල්ලා බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ හරියටම buy වෙලා තියෙනවා නම් BTC මෙන්න මේ විදිහට ඔයාලට පෙන්නයි මෙන්න මේ Bitcoin කියලා මේ $8.53ක ඔයාගේ asset වල BTC තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සරලවම කිව්වොත් එහෙම අපේ මේ BTC අපි තියෙන USDT දීලා BTC buy කරන්නේ. හරිද? මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා comment section එකේ අහන්න. ඊට පස්සේ තව ඉස්සරහට මම වීඩියෝස් අරන් ඉන්නම්. දැන් අපි මේ Binance එකෙන් මේක buy කරේ. ඒ වගේම අනිත් exchanges වලිනුත් අපිට මේ BTC buy කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ විදිය exchange එක තියෙනවට වඩා ඒ කියන්නේ Binance, Bybit, ඔය මොන හරි Bitget ඒ වගේ exchanges වල තියෙනවට වඩා ඔයාලට පුළුවන් නම් මේ BTC ටික ඔයාගේම wallet එක දාලා තියාගන්න. ඇත්තට මේක ආරක්ෂාව වැඩි. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඒක ගැන කතා කරන්නේ නැහැ. මම ඉස්සරහ වීඩියෝ එකේදී ඔයාගේම wallet එකක් හදාගෙන ඒකට කොහොමද මේ BTC දාගන්නේ කියලා මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න. right. ඉතින් ඔය ටික තමයි මට මේ වීඩියෝ එකෙන් කියන්න තියෙන්නේ. ඔයාලට මොනවා ප්‍රශ්න තියෙනවා පල්ලෙහා comment section එකේ දාන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් like එක comment එකක් දාන්න අමතක කරන්න එපා. Finance with Crypto Guy YouTube channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. right. එහෙනම් අද ගිහින් එන්න සුබ දවසක්.